අද මාර්තුවට ලෝක කාන්තා දිනය අදයි. මම දකින විදිහට මාර්තු 8 කාන්තා දිනයක් මුළු ලෝකෙම නම් කරලා තියෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා කාන්තාවක් වශයෙන්. මොකද එක දවසක් හරි කාන්තාවන්ට වටිනාකමක් දීලා තියෙනවා කියන්නේ. ඉතින් මම අද කාන්තා දිනේ දවසේ පොඩි පණිවිඩයක් මට හිතුණා කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕනේ කියලා. අපේ කාන්තාවන්ට නිසි අයිතිය නිසි තැන කවදාක්වත් ලැබිලා තියෙනවද නැහැ. කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගත්තා නම් තමන්ගේ අම්මට ගරු කරන්න ඉගෙන ගත්තා නම් දරුවෝ ඊගාවට පාසල් අවදිය වෙනකොට මුල් අධ්‍යාපනය දරුවන්ගේ පාසලේ මුල් අධ්‍යාපනය තමයි මොන්ඩිසෝරි අධ්‍යාපනය. මොන්ඩිසෝරි අධ්‍යාපනයේදී මොන්ඩිසෝරියට ගැහැණු ළමයි පිරිමි ළමයි දෙපාර්ශ්වයම යනවානේ. එතකොට දෙපැත්තට ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ එකට වාඩි කරවලා හිටියට ගුරුතුමීම අපිම මේ දරුවන්ට සම මම ගැහැණු ළමෙක් මම පිරිමි ළමෙක් කියන එක නෙමේ මේ ගැහැණු දරුවාව වටිනාකමක් තියෙන කෙනෙක්. පිරිමි දරුවත් වටිනාකමක් තියෙන කෙනෙක්. හැබැයි මේ ගැහැණු දරුවට ගෞරවය දක්වන්න මුලින්ම මං හිතන්නේ ඉගෙන ගන්න ඕනේ, උගන්වන්න ඕනේ. මේ 2026 කාන්තා දිනය අද මං හිතන්නේ එහෙම කාන්තාවන්ට ගරු කරන්න මේ පුංචි දරුවන්ගෙන් පටන් ගත්තොත් ඉදිරි පරම්පරාවට යනකොට නිකම්ම කාන්තාවන්ට අයිතිය වටිනාකම හැමදේම ලැබෙයි. අපේ ගෙදර ගත්තොත් අපේ අම්මට අපි ගොඩක් ගෞරව කරනවා, ගොඩක් ආදරේ. තාත්තා අම්මට ගෞරව කරනකොට අපි දකිනවා අපේ තාත්තා අම්මට ගෞරව කරනවා. අම්මා අපට බොහොම ආරක්ෂා කරනවා අම්මව. එතකොට ගෙදර ඉන්න සහෝදරයා කවදා හරි විවාහ වෙනකොට ඔහු ඔහුගේ බිරිඳට ගෞරව කරනවා. බිරිඳව ආරක්ෂා කරනවා. දුව කවදා හරි විවාහ වෙනකොට දුවගේ මහත්තයාට ගෞරව කරනවා. ඒ මහත්තයා දුවට ගෞරව කරනවා. ඉතින් අපි මුලින්ම මේ කාන්තා අයිතිය හදන්න ඕනේ ගෙදරින්. මම හිතන්නේ මේ කාන්තා දිනයක් සමරලා අපි හැමෝම එකතු වෙලා අද කාන්තා දිනේ සමරලා දැන් කාන්තා දිනේක සමරන්න මමත් යනවා. ගිහින් ගෙදර ආවා කියලා ආය ලබන අවුරුද්දේ මාර්තු 8ත් කාන්තා දිනයක් එනවා. එදාටත් අපි කාන්තා දිනේ සමරනවා. අනේ කාන්තාවන්ට මෙහෙමයි, කාන්තාවන්ට මෙහෙම වෙන්න ඕනේ, අර වෙන්න ඕනේ කියලා ආවට ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක එතනමයි. ගෘහස්ත හිංසනය පීඩාවට අසාධාරණට ජීවිත පවා අහිමි වෙන කාන්තාවද ඕන තරම් ඉන්නවා. ඉතින් ඒවා නැති කරන්න නම් අපි මුලින්ම පටන් ගන්න ඕනේ ගෞරවය ඇති කරන්න ඕනේ. සාමාන්‍ය කතාවට කියනවා නේද ඉස්සර කාලේ ඉඳන් කාන්තාව ලඳ බොළඳයි, අහිංසකයි, කාන්තාව කියන කෙනා හරි සුකුමාලයි, පොඩ්ඩ බැරි වෙද්දී අඬනවා. ඒ වගේනේ කාන්තා රූපය නිකන් කතා කරන්නේ කාන්තාව ගැන. ඉතින් එහෙම කාන්තාවට ගරු කිරීමක් ඇති කළ යුතුයි නේද? එතකොට අම්මගෙන් තමයි මේ ලෝකේ හැමෝම බිහි වෙන්නේ. අම්මා කෙනෙක්ගෙන්. එතකොට අම්මා කියන්නේ කාන්තාවක්. එතකොට කාන්තාවට ගරු කරනවා කියන්නේ අම්මට ගරු කරනවා කියන එක. හැමෝටම පිරිමි කෙනෙක් ගත්තත් ඒ පිරිමි කෙනා බිහි වෙලා තියෙන්නේ අම්මගෙන්. එයා අම්මට ගරු කරනවා නම් නිකම්ම කාන්තාවට ගරුත්වය සමතැන නිසිතැන නිසි අයිතිය නිසි වටිනාකම ලැබිලා තියෙනවා. අද රැකියාවකට ගියත් හොඳ ඉහළ පොසිෂන් එකක උගත්කමින් ඉහළ තත්ත්වයේ ඉන්න කාන්තාවකුත් ඉහළ තත්ත්වයේ ඉන්න පිරිමි කෙනෙකුත් ගත්තොත් ඒගොල්ලන්ට ලැබෙන පඩිය සැලරි එක කාන්තාවට අඩුයි පිරිමියාට වැඩි. ඇයි එහෙම වෙන්නේ? දෙන්නම එක සමානව උගත් මට්ටම තියෙන එක. ඒක තමයි මේ ලෝකේ එකම වැරැද්ද. අපේ ලෝකේ දිනපු කාන්තාවෝ ඉන්නවා. එතකොට අපේ ලංකාවේ ඉහළම තනතුරු දරපු කාන්තාවෝ ලෝකේ හැම තැනම වටිනා තනතුරු දරපු කාන්තාවෝ ඉන්නවා. එතකොට දුප්පත් පෝසත් පල්ලෙහා පන්තියේ රැකියාවක් කරන ඉහළ තනතුරක් දරුවත් ඒ හැමෝටම එක වටිනාකමක් එක ගරුත්වයක් දිය යුතුමයි. මොකද ඒ හැමෝම කාන්තාවෝ. සල්ලි වැඩිය තියෙනවා, යන වාහන තියෙනවා, යන වාහන නැහැ, සල්ලි නැහැ, රස්සාව පොඩි රස්සාවක් ඒ කියලා එක එක්කෙනාට එක අයිතීන් දෙන්න හොඳ නැහැ. කාන්තාව කියන්නේ කාන්තාව. අද පිටරට රැකියාවල් වලට ගිහින් කොච්චර අසාධාරණට ලක් වෙනවද අපේ කාන්තාව. කොහොම ඒවට නිසි වටිනාකමක් ඒගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද නේදත් නැහැ. අද අපි කාන්තාව ගැන කතා කරලා ගෙදර යනවා. තාය 2026 ආයෙ ඉවරයි. ආයෙ 2027 කාන්තාව ගැන කතා කරන්න නැහැ. කාන්තාවකට වටිනාකමක් දිය යුතුමයි.
අද මම මේ කතා කරන වීඩියෝ එක මම සමාජ මාධ්‍යයට දැම්මා මට ගොඩාක් බණි. එක දේවල් කතා කරලා කේ කාන්තාවන්ට මෙහෙම කතා කරනවා අනේ ඕවා කතා කරන්න ඕන දේවල්ද කියලා සමහරට ගැහණු කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. පිරිමි කෙනෙක් මෙහෙම කියන්න. ඒ දෙගොල්ලොම ඉපදෙන්නේ අම්මා කෙනෙක්ගෙන් කාන්තාවගේ අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි විශේෂයෙන්ම ගරුත්වය දෙනවා නම් නිකම්ම වටිනාකම ලැබිලා තියෙනවා. එතකොට කාන්තාවක් ගත්තොත් සියල්ල දරාගෙන හැමදේම කරන කෙනෙක් තමයි කාන්තාව කියන්නේ. ඉතින් යාට ගෞරවත්වය ලැබිය යුතුයි නේද? අද අපි කියමු විවාහ වෙලා දෙන්නෙක් ඉඳලා ඒ දෙන්නට එකට ජීවත් වෙන්න බැරි නම් දෙන්න දික්කසාද වෙනවා. දික්කසාද වුණොත් කවදාකවත් වරදක් කියනවාද පිරිමියාට දික්කසාද වුණේ පිරිමියා නිසා කියලා නැහැ. ඒකටත් චෝදනාවට ලක් වෙන්නේ කාන්තාව. ආදර සම්බන්ධාවයකිනුත් චෝදනාවට ලක් වෙන්නේ කාන්තාව. ඇය නිසා තමයි මෙහෙම වුණේ. ඇයත්ගේ වැරැද්ද මෙහෙම කියනවා මිසක් කවදාකවත් කාන්තාවට සාධාරණයක් විදියට කතා කරන්නේ නැහැ. ඉතින් අපි මේ කාන්තා දිනේ කියලා සමරලා කාන්තාවන්ට සාධාරණට ලක් කරන්න ඕනේ, කාන්තාවට මෙහෙම වෙන්න ඕනේ, අර වෙන්න ඕනේ කියලා බෑ. හෙට ඉඳලාවත් කාන්තාවට නිසි තැන නිසි ගෞරවය ලැබෙනවා නම් මං කිව්වේ ගෙදරින් ගෞරවය ලැබෙනවා නම් මොන්ඩිසෝරි පළවෙනි අධ්‍යාපනය දරුවන්ට හුරු කරනවා නම් මේ කාන්තාවන් මේ ගැහණු දරුවෙක් මෙයාට වගේ හොඳම යාළුවා මෙයාට ගෞරව කරන්න ඕනේ, මෙයාට හොඳ ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. මුලින්ම දරුවන්ට ඇති කරන්න ඕනේ කාන්තාවට ආරක්ෂාවක්. සාමාන්‍ය හැම වෙලාවෙම කියනවනේ කාන්තාවට ආරක්ෂාවක් අවශ්‍යයි කියලා. ඉතින් ආරක්ෂාවක් දෙන්න ගැහණු කෙනෙක්ට ආරක්ෂාවක් පිරිමි කෙනෙක්ගෙන් හරි ලැබෙන්න ඕනේ. එතන ගෞරවයක් තියෙන හින්දා. ගෞරවයක් නැත්නම් එතන ආදරයක් ආරක්ෂාවක් නැහැ. ඉතින් මම දකින විදිහට මේ කාන්තා දිනේ අද දිනේ මම මේ ලෝකෙටම කියන්නේ කාන්තාවට නිසි අයිතිය නිසි වටිනාකම දෙන්න නම් නිසි ගෞරවය හැම කාන්තාවකටම ලබා දෙන්න. එතකොට නික්කම්ම නිසි අයිතිය ලැබෙනවා. අද අපේ ලෝකයේ දිනු කාන්තාව ඉන්නවා විදේශගත වෙලා තම ජීවිතේ ගොඩනගා ගන්න බොහොම දුක් මහන්සි වෙන කාන්තාවෝ ඉන්නවා. මේ රටේ ගොඩාක් කාන්තාවෝ තමන්ගේ පවුල රැක ගන්න, තමන්ගේ ජීවිතය රැක ගන්න, තමන්ගේ දරුවෝ රැක ගන්න ගොඩාක් වෙරදරන කාන්තාවෝ හැම රැකියාවෙම ඉන්නවා. ඉතින් මං කාන්තාව වෙනුවෙන් වචනයක් කතා කළේ හැමෝටම ගෞරවය ලැබිය යුතුයි, වටිනාකමක් ලැබිය යුතුයි. අද කාන්තා දිනය සමරනවා වගේම හැමදාම දිනයක් ඕනේ කාන්තාවට ගෞරවය ලබා දෙන්න. ඒ ගෞරවය ලබා දෙන්න කියලා මං හැමෝගම ඉල්ලනවා. එතකොට නිසි තැන නිසි වටිනාකම නිකම්ම කාන්තාවකට ලැබිලා